Hi guys, ඉතින් කොහමද මම හිතනවා කට්ටිය සතුටින් පරිස්සමෙන් හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න vlog එක වෙනද වගේම මාසේ අන්තිමට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ජර්නලින් වීඩියෝ එක. ඉතින් මම ඔයාලත් එක්ක හැම මාසෙම මම ඔයාලගේ මගේ කලින් ජර්නලින් වීඩියෝ එකේ කිව්වනේ මම මාසේ අන්තිමට ඔයාලත් එක්ක ජර්නලින් වීඩියෝ එකක් ෂෙයා කරගන්නවා කියලා. අද තියෙන්නේ අන්න ඒ වගේ වීඩියෝ එකක්. එහෙනම් අපි අපේ ජර්නලින් වීඩියෝ එක බලන්න. හරි, ඉතින් ඔන්න මම වෙනදා වගේම වීඩියෝ එක පටන් ගත්තේ මාර්තු 5 වෙනිදා. මම පෙබරවාරි එක තමයි අද හදන්නේ. අපි එහෙනම් යන්න දැන් මේක හදන්න. අද මට ජර්නලින් වලට අමතරව මට තව වැඩක් කරන්න තියෙනවා. මට තියෙනවා මගේ ඩයරි එක ලියන්න. අපේ ඉස්කෝලෙන් අපිට කිව්වා ඩයරි එකක් ලියන්න කියලා. ඉතින් ඒක මට ලියන්නත් ඕනි. මම හිතුවා ඔයාලත් එක්ක ඒකත් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඔයාලා මගේ ගිය පාර ජර්නලින් වීඩියෝ එක බලුවානේ. ඉතින් මේ පාර ජර්නලින් වීඩියෝ එක පෙබරවාරි. ඉතින් මම පෙබරවාරි මන්ත් එකේ හැදුවා. හරිද? මම පෙබරවාරි monthly cover page එක හදලා තමයි තියෙන්නේ. මම හිතුවා මේකට ගොඩක් වෙනස්ම විදිහට දෙයක් එකතු කරන්න ඕනි කියලා. මම ඔයාලට පෙන්නනවා මම වෙනස්ම විදිහට එකතු කරපු දේ. මම මෙන්න මේ විදිහට එකක් ලියනවා දැන්. ඉතින් අපි දැන් මේක අලව ගන්න ඕනේ අපිටද? අපේ කොළ ටික මේ මාසේ අපි කපු බීපු දේවල් අපි මේකේ අලව ගන්න ඕනේනේ. ඒකින්ද අපි දැන් ඉතින් ඉස්සර වෙලාම කපාගෙන ඉමු. ඉතින් මම අද භාගයක් නම් කපාගෙන ආවේ. මට ඕන බඩු ටිකක් මම මේකට දාගත්තා. කැස්සල මේ කාසිත් තියනවා ඔයාලා ගණන් ගන්න එපා. ඉතින් මම ඔයාලගේ මගේ කලින් වීඩියෝ ජර්නලින් වීඩියෝ එකේ කිව්වනේ මම මාසේ අන්තිමටම ඔයාලත් එක්ක මම ජර්නලින් වීඩියෝ එකක් ෂෙයා කරගන්නවා කියලා. ඉතින් අද තියෙන්නේ අන්න ඒ වීඩියෝ එක තමයි. මම හිතාගෙන හිටියේ මේක 28 වෙනිදා කම්ප්ලීට් කරන්න ඕනේ කියලා. හැබැයි මට ඒ බැරි වුණා කරන්න. පොඩි වැඩ වගේක් තිබ්බා. ඒක හින්දාට කරන්න බැරි වුණා. හරි, ඔන්න ඉතින් දැන් මම මේවා ටික කපා ගත්තා මේ විදිහට. මම ඔක්කොම ටික කපා ගත්තා. ඔක්කොම කියන්නේ මේ සමහරක් ඒවා කැපුවේ නෑ. ගොඩක් ජාති කැපුවා මම. අපිට දැන් තියෙන්නේ මේ ටික අලව ගන්න. ඉතින් මෙතන තියෙන ගොඩක් ඒවා ගම් ගාලා අලවන්න පුළුවන් දේවල් නෙවෙයි. සෙලෝ ටේප් කරලා අලවන්න පුළුවන් දේවල්. ඉතින් මට දැන් මේක සෙලෝ ටේප් කරගන්නත් ඕනේ. මේවා මේ වගේ කොළ හැම ගම් ගාලා අලවන්න බෑ. ඔයාලා දන්නා මේ ගම් ගාලා අලවන්න බෑ කියලා මේ වගේ හැම බලවන්න බෑ. ගිය පාරක් මම සෙලෝ ටේප් කරා මේවා. මේ තියෙන්නේ සෙලෝ ටේප් කරපු පාර මෙතන. මේ විදිහට මම සෙලෝ ටේප් කරා. ඒ විදිහට මම මේකත් සෙලෝ ටේප් කරන්න තමයි ඉන්නේ. එහෙනම් මේක දැන් හදමු සෙලෝ ටේප් කරලා. හරි, කොහොම හරි අපි මේක හදමු. මම අද ඉතින් වෙනසකටත් එක්ක එළියේ ඉඳන් තමයි වීඩියෝ එක පටන් ගත්තේ. ඔයාලා ඉතින් තරහ නෑනේ. අද කාමරේට වගේ කරන්ට් එක නෑ. කියන්නේ කරන්ට් එක ගියාද අපේ පැත්තට. ඒක හින්දා තමයි මම සීවිත ඇවිල්ලා වීඩියෝ එක කරන්නේ. එහෙනම් දැන් මේ ටික අලව ගමු. අලව ගන්න කලින් අපි මේ ටික තියලා බලමු ඇතිද කියලා. ඉතින් ලොකු ටික තමයි තියන්නේ මේකේ. මේ විදිහට තමයි මේ මාසේ මගේ ජර්නල් එක තියෙන්නේ. ඒක පොඩ්ඩක් ලස්සනට ආවා. මොකද මේකේ පාටනේ තියෙන්නේ. ලක් නම් නෑ. මේ තමයි මේ මාසේ මගේ ජර්නල් එක. අපි දැන් මේ මාසෙට අදාළ මේ මාසේ මට මේ මාසේ නෙමෙයි ළමයි ගිය මාසේ පොඩක් සෝරි. හරිද? මගේ
පෞගිය මම කියන්නේ මම කියපු දේවල් වලින් මේ මාසේ කියලා කියනවා නම් සෝරි පොඩ්ඩක්. මේ මාසේ ෆැමිලි පාටින් තමයි ලියන්නේ. ලියමු දැන්. හරි ඉතින් ඔන්න මං වල් පෙනලා කිව්වනේ. ඉතින් මේ මාසේ මගේ ගිය මාසේ වැරදුන පොඩා. ගිය මාසේ මගේ ජර්නල් එක තමයි මේ. මම මාසේ ජර්නලින් වෙනස් කරන්නේ මම පෙබරවාරි මාසෙට අදාළ ජර්නල් එක තමයි මේ. ඉතින් මම ආසම මේකේ මෙන්න මේ පිටුවට බලන්නකෝ එක ලස්සනයි. පොඩ්ඩක් ඇඩි වෙලා තියෙන්නේ ගණන් ගන්න එපා. ඉතින් මම දැන් ජර්නලුත් කරානේ. දැන් මට තියෙන්නේ මගේ ඩයරි ලියන්න. ඉතින් මම අපි මේක ඉස්කෝලෙන් කරන්න කිව්ව වැඩක්. හරිද? මම මේකට ලොකු ලස්සන ඩයරි පොතක් ගත්තේ නෑ. මම අපේ ගෙදර තිබුණු පොතක් තමයි මම ගත්තේ. මේකත් මට ලැබුණ පොතක් හරි. හරි එහෙනම් ඉතින් අපි ඩයරි එක ලියමු. අපේ නේ මගේ ඩයරි එක ලියමු. මම දිනේ නම් දාලා තියෙන්නේ. හරි ඔන්න ඉතින් මම මගේ ඩයරි එකත් ලියලා ඉවරයි. දැන් කරපු ටික විතරයි මම ලියුවේ. මම ලියුවා එකක්. දැන් මට මෙතන අස් කර ගන්න ඕනේ. අපි එහෙනම් දැන් මෙතන අස් කරගමු. ලොකුවට අස් කරන්න දෙයක් නැහැ මට මෙතන. එන්නට පොඩක් පිළිවෙලකට තියෙන්නේ. හරි මම දැන් කොහොම වැඩි කරා. අස් කරත් මෙතන මම වෙනස් කරගෙන ඉන්නවරයි මම ඔයාලට පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් මම මෙතනින් vlog එක end කරන්න හිතුවා. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක මගේ YouTube channel එකෙන් බලනවා මගේ FB page එක follow කරලා තියාගන්න. ඒ වගේම ඔයා මගේ මේ වීඩියෝ එක YouTube channel එකෙන් බලනවා නම් මගේ FB page එක follow කරලා තියාගන්න. ඒ වගේම WhatsApp channel එකත් follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. bye. හොව් වීඩියෝ එක ඉවර නෑ. ඔයාලගේ ෂොට් අවුට් කියන්න මට බැරි වුණානේ.